මහින්දානන්ද අලුත්ගමගේ ඇමතුමාට ජීවත් වෙන්න අමාරුයි. එයාට ජීවත් වෙන්න අමාරු වුණාට කමක් නැහැ. එයාට පර්මිට් කියලා විකුණන්න. හැබැයි මොන්ටිසෝරියට අලුතෙන් ළමයා දාගන්න ඉන්න දරුවෝ දෙන්නෙක් ඉස්කෝලේ යවන්න ඉන්න මගේ අම්මා තාත්තට ජීවත් වෙන්න විදියකුත් නැහැ. දරුවා ඉස්කෝලේ යවන්න විදියකුත් නැහැ. විකුණන්න පර්මිටුත් නැහැ. එහෙම මහින්දානන්ද ඇමතුමාට කියන්නේ එයාට ජීවත් වෙන්න විදියක් නැති ගමන් එයා පර්මිට් 6ක් විකුණනවා. පර්මිට් 6ක් විකුණලා කෝටි 6ක් හොයාගෙන. එයාට ජීවත් වෙන්න විදියක් නැති. දැන් එතකොට මේ දරුවා මොන්ටිසෝරියට අලුතෙන් දාන ජනවාරි මාසේ දරුවා දෙන්නෙක් ඉස්කෝලේ යවන්න ඉන්න අම්මා තාත්තා මොකද කරන්නේ? සමහර පාසල් වලින් දැන් අලුත් සෙල්ලමක් තියෙනවා. ඒක තමයි පාසලේ ඉස්සරහා පොත් සාප්පුවක් දාලා තියෙනවා. කොපි පොත් ලැයිස්තුවක් ගන්න ඕන එතනින්ම. පාසලේ නම ගහලා තියෙනවා. ඒකින්ද ඒක පොත් සෙට් එක හදලා තියෙන්නේ. වසර කිව්වම සෙට් එක දෙනවා. හැබැයි ගණන් හදලා බලනකොට සාමාන්‍ය කඩේ ගන්න සෙට් එකට වඩා 3 ගුණයක් වැඩි. ඒකේ දෙනවා පිට කවරක් දෙනවා. ස්ටිකර් එකක් දෙනවා. බෑග් එකක් දෙනවා. හරි ෂෝක්. හැබැයි පොකට් එක හිස්. ඒක ගත්ත ගමන් ඉතින් බඩුම තමයි. අයි මාසයක් කන සල්ලි යනවා දරුවාගේ පොත් ලැයිස්තු අරගන්න කිව්වා. මාසයක් කන සල්ලි. තාම ජනාධිපතිතුමාගේ ජෝඩු දෙක එනවා මග. නපත්තු ජෝඩු දෙක. ඒක තාම මග. අපි පාර්ලිමේන්තුවේ ඇහුවා. ඒ ජනාධිපතිතුමාට දුක හිතිලා අරලේගහ මන්දිරයට ආමු දරුවෙක්ගේ කකුල් දෙක දැකලා 2012 අවුරුද්දේ යෝජනා කළා දුෂ්කර පාසල් වල ළමයින්ට සපත්තු ජෝඩුවක් දෙන්න කියලා. අනේ පින් ඇති ජනාධිපතිතුමෝ දැන්වත් බොක්කරත් වෙලා ඒ සපත්තු ජෝඩුව 2014ටවත් ලැබෙනවත් දන්නේ නැහැ. 2013ට නම් හම්බුනේ නැහැ. 2014ට හම්බෙන්නේ නැහැ. තාම අම්මා තාත්තා දුෂ්කර පාසලේ දරුවට සපත්තු ජෝඩුව අරන් දෙන්න ඕන. කතාව නම් ඉතින් ආයි නැවුටෝ වැඩ නැහැ හබලකම. කතාවට නම් කියන්නේ නැවක් දෙන්න කතා කරා. හැබැයි හබලක්වත් දීලා නැහැ. හබලක බලන්න. සපත්තු ජෝඩුත් නැහැ. ඒකින්ද මම කියන්නේ ඒකයි. මේක තමයි ඇත්ත. අවුරුද්ද පටන් ගන්න තියෙන්නම දැන් මේ නත්තල් කෑව අපි දැක්කනේ. නත්තල් කෑවේ නැහැ නත්තල් නෙව කෑවා. නත්තල් කෑවේ කවුද? කවුරක්වත් නත්තල් කෑවේ නැහැ. සුපර් මාකට් වල කඩවල් වල නම් ඉතින් අර මේ මෙරි ක්‍රිස්මස් කියලා ගහලා තිබ්බා. මෙරි ක්‍රිස්මස් නැහැ වෙරි ක්‍රිස්මස් නැහැ මේක. මොකුත් වෙන්නේ නැහැ. මෙරිත් නැහැ වෙරිත් නැහැ. ඇයි කොහොමද වියදම් කරන්නේ? මොකද මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ ආණ්ඩුවේ නායකින්ට පේන්නේ නැති දේ තමයි පෙනුනත් පේන්නේ නැහැ වගේ ඉන්න දේ තමයි මොකද්ද? ජනතාවට ජීවත් වෙන්න ආදායමක් නැහැ. දරුවෙක් ඉස්කෝලේ යවා ගන්න බෙහෙත් ටික ගන්න අද ලොකු බරක්. වයසක අම්මා තාත්තා කෙනෙක් ගෙදර ඉන්නව නම් බෙහෙත් ඒ තරම් දෙන ඒක මාරාන්තික බරක්. කල්පනා කරලා මට උගන්වපු විදුහල්පතිතුමෙක් හම්බුණා ඊයේ පෙරදා. අපේ ගුරු උපහාරයක් තිබ්බ ඉස්කෝලේ. ගුරුතුමාට ළඟට ගිය ගමන් කිව්වේ මොකද්ද? අපි විශ්‍රාමිකයෝ 4,50,000ක් ඉන්නවා. අද සතියේ බේත් ටික ගන්න මදි විශ්‍රාම වැටුප. සතියේ බේත් ටික ගන්න මදි විශ්‍රාම වැටුප. මේ ආණ්ඩුව බලයට එනකොට පොරොන්දු වුණා විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතාවය පුරන් කරනවා කියලා. ජනාධිපතිතුමා අරලියගහ මන්දිරයට කැඳවලා ප්‍රතිඥාව දුන්නේ විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතා 2010 ඉඳලා තුරන් කරනවා කියලා. අනේ අප්පුඩි ගගහ තමයි සින්දු කියාගෙන ගෙදර ගියා විශ්‍රාමිකයෝ. ඡන්දේ දුන්නා. අද වෙනකන් ඒ විශ්‍රාමිකයන්ගේ ප්‍රශ්නේ විසඳලා නැහැ. දැන් විශ්‍රාමිකයා ගුරුතුමා වෙන්න පුළුවන්, රජයේ සේවකයා වෙන්න පුළුවන්. මාසයක් ගන්න පඩිය මදි සතියක බෙහෙත් ටික. ඊතුරු බෙහෙත් ටික ගන්නේ දරුවන්ට බරක් වෙනවා. තමන්ගේ දරුවන්ට බරක් වෙච්ච විශ්‍රාමික પરම්පරාවක් අද ඉන්නේ.
ඒ දරුවෝ තමන්ගේ දරුවෝ ඉස්කෝලේ යවා ගන්න විදියක් නැහැ. මේ ජනවාරි මාසයේ දෙවෙනිදා ඉස්කෝලේ පටන් ගන්නකොට කොපි පොට්ටි කරන් දෙන්න විදියක් නැහැ. මොන්ටිසෝරිට අලුතෙන් ළමයා තුන් කරන දෙමව්පියෝ අද විස ගිනි අරගෙන ඉන්නවා. ඒ අතුලත් වීමේ ගාස්තුව ඉඳලා ගෙවා ගන්න විදියක්. කෝ කණ්ඩංගර මහත්තයාගේ විදාස අධ්‍යාපනය. කෝ නොමිලේ අධ්‍යාපනය. කල්පනා කළ බලන්න. කෝ සේනක බිබිලේ මහත්තයාගේ බෙහෙත් ප්‍රතිපත්තිය. අද ඒවා බොරු. අද ඒවට වෙච්ච දෙයක් නැහැ. මේක තමයි අත්‍යවශ්‍ය අපේ රටේ. ඉතින් අපි තමුන්නාන්සලාට අද මහ ජනතාව හැටියට අද අරගලයක් තියෙනවා. මොකද්ද? අපට ජීවත් වෙන්න ක්‍රමයක් හොයා දීපියව කියලා අරගලය. තමුන්නාන්සලාට මහ ජන නියෝජිතයෝ පාර්ලිමේන්තුවට පළාත් සභාවට තෝරලා පත් කර යවන්න ඕන. මූලික ප්‍රශ්නේ වෙලා තියෙන ඕක දැන්. පාර හදන එක නෙමෙයි. පාර හදන්නත් ඕන. ජීවත් වෙන්න ක්‍රමයක් කියා දීපියව. අපට බෙහෙත් ටික ගන්න. අපට දරුවා ඉස්කෝලේ යවා ගන්න. අපට කන්න අඳින්න ජීවත් වෙන්න මාර්ගයක් නැහැ. මේක ලබා දෙන්න කියලා ඉල්ලීම තමයි අද සමාජය ඉස්සරහා තියෙන්නේ. මම මේ කියන්නේ ඡන්දය ගන්න කියන කතාවක් නෙමෙයි. අපට ඡන්දය දෙන එක රුධර එක පැත්තකින් තියලා තමුන්නාන්සලා ඡන්දය දෙන ඕන කෙනෙකුට ඡන්දය දෙන්න. හැබැයි මේක මෙහෙම නෙමෙයිද කියලා හිතන්නකෝ. අද වෙලා තියෙන්නේ මොකද? වෙන මොකක්වත් නෙමෙයි. රටේ මුළු මහත් ආර්ථිකයේ විශාල පංගුව ඉතා සුළු පිරිසක් අතට එකතු වෙලා තියෙනවා. මුළු ආර්ථිකයෙන් විශාලම පංගුවක් ජාතික නිෂ්පාදනයේ ජාතික ආර්ථිකයේ විශාලම පංගුව අද ඉතා සුළු පිරිසක් අතේ තියෙනවා. මම ඔය ආර්ථිකය ගැන කතා කරනකොට මම හිතාගත්තා ඊට පස්සේ ඉලක්කම් නම් කතා කරන්නේ නැහැ. මොකෝ බොරු කියන්න බෑ. දැන් දරුවෝ ඉස්කෝලේ ගිහිලා මහ බැංකු වාර්තාව පෙරලලා ආර්ථික වර්ධන වේගය ලියුවොත් එහෙම බොරු. අපි කියන්නේ බොරු. අපට කියන්නේ බොරු. පාර්ලිමේන්තුවේදී හෙළිදරව්වලා ඔප්පු කරලා ඉවරයි දැන්. මේ ආණ්ඩුව ආර්ථික වර්ධන වේගයේ ඉලක්කමත් බොරු කරන ආණ්ඩුව. ඒ ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකතුමා ලියලා දෙනවා 2012 අවුරුද්දේ පළවෙනි කාර්තුවේ ආර්ථික වර්ධන වේගය 5.4යි කියලා. එයාට බලපෑම් කරනෝ නෑ ඒක 6 කරපන්. එයා ඒක බෑගුවන් පස්සේ එයා ගෙදර ගියාම මේන් කොලේ මාරු කළා ආර්ථික වර්ධන වේගය 6 කරනවා. කාලා වරේ. දැන් 5.4 6 වෙලා තියෙන නිකම්. ආර්ථිකයෙන් නෙමෙයි වර්ධනය වෙන්නේ. ඉලක්කම් වල. ඉතින් ඕක බලාගෙන විභාගෙට ලිව්වොත් හරියයිද 6යි කියලා? ඕක බලාගෙන අපි මේ කමුන්නාන්සලට ඇවිල්ලා කිව්වොත් හරියයිද ආර්ථිකය 106කින් වර්ධනය වෙනවා කියලා? ඒක ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකතුමාටම කියනවා ඉලක්කම් මාරු කරපන්. විධායක ජනාධිපති බල වහිමි. අද එහෙමයි. ඒකින්ද ඉලක්කම් නම් මන්නම් කියන්නේ යන්නේ. මොකද ඉලක්කමෙන් මාරු කරාට වැඩක් නැහැ ආර්ථික වර්ධන වේගයේ. ඉලක්කමෙන් බොරු කරාට වැඩක් නැහැ. ළමයා ඉස්කෝලේ යවන්න පටන් ගන්නකොට නිවාඩු ඉවර කළා. ගෙදර කනබන දෙයින් තේරෙනවා ළමයාගේ ඇඳුම් කඳුමෙන් තේරෙනවා පොත් ටික ගන්න ගියාම තේරෙනවා ආර්ථිකයේ වර්ධනය මොකක්ද කියලා. ඒක නෑ. අද පාරේ යනකොට කඩවල වල නම් බඩු තියෙනවා. හැබැයි බඩු හෙල්ලෙන්නේවත් නෑ. ඒ ගන්න සල්ලි නෑ. ගන්න සල්ලි නෑ. ඕන කෙනෙකුට දැන් පුළුවන් ඔය හන්දියේ කඩයක් දාන්න. කඩයක් දැම්මොත් එimhe වීදුරු ටිකක් දාලා හොඳට ෂෝකේස් ටිකක් තියලා අනිවාර්යෙන් හවස් වෙනකොට හිස් කඩේ පුරවන බහුජාතික සමාගම වලදී. අර කොම්පැනි මේ කොම්පැනි ඔක්කොම ඇවිල්ලා කෙනෙකුට පුළුවන් කඩයක් පටන් ගන්න. සල්ලි ඕනේ. බඩු පුරවන. මාස දෙකක චෙක් වලින් යන්න පුළුවන් මාස දෙකක්. හැබැයි ඊට පස්සේ මොකෝ වෙන්නේ? කඩේ වහන. අරිනෝ වහන. දැන් හුඟක් අය පටන් ගන්නනේ මේ කෑම කඩ. නේද? ලේසියට. අර ලේසියට සමහරු කෑම කඩ බලන්න. හන්දිවල. කඩේ අරිනවා ටික දවසයි වහලා. දැන් මේ දවස්වල සුපර් මාකට් කියන හැමතැනම බඩු පුරවන්න පුළුවන් සුපර් මාකට් වල.
ගමන් කරන චක්‍රය නතර වෙලා තියෙන්නේ. මොකද වෙන්න ඕනද? කඩයක් දාලා ඒකේ බඩු පිරෙවුවයි කියලා ආර්ථිකය දියුණු වෙන්නේ නැහැ. ආර්ථිකය දියුණු කරන්න නම් ජනතාවගේ අතේ ආදායම් තියෙන්න ඕන. ජනතාවගේ අතේ ආදායම් තිබොත් තමයි ඒ ජනතාව කඩේට ගිහිල්ලා බඩු මිලදී ගන්න. බඩු මිලදී ගත්තොත් තමයි නැවත ඒ කඩේට බඩු දාන්නේ. නැවත බඩු දාන්න නම් බඩු නිෂ්පාදනය කරන්න ඕන. බඩු නිෂ්පාදනය කරනකොට තමයි රැකියාව හැදෙන්නේ. රැකියාව කියනකොට තමයි රැකියාවේ වැටුප හැටියට ආදායම එන්නේ. ආදායම එනකොට තමයි මිනිස්සු පරිභෝජනය කරන්නේ. පරිභෝජනය කරනකොට තමයි බඩු විකිණෙන්නේ. බඩු විකිණනකොට තමයි බඩු නිෂ්පාදනය කරන්නේ. බඩු නිෂ්පාදනය කරනකොට තමයි රැකියාව හැදෙන්නේ. ඕක තමයි අපි දන්න ආර්ථික විද්‍යාව. දැන් කියන්නේ මොකක්ද? ආදායම නැහැ. ඒකින්ද මිලදී ගැනීම නැහැ. මිලදී ගැනීම නැති නිසා නිෂ්පාදනය නැහැ. නිෂ්පාදනය නැති නිසා රැකියාව නැහැ. රැකියාව නැති නිසා ආදායම නැහැ. ආදායම නැති නිසා මිලදී ගැනීම නැහැ. මිලදී ගැනීම නැති නිසා නිෂ්පාදනය නැහැ. මේක හැකිලිලා තියෙන්නේ. ඔය දෙකෙන් මොකද වෙන්න ඕන? ප්‍රසාරණය වෙන්න. දැන් මේ අපි කවුරු බලාගෙන යනවා අනේ නෑ ඉතින් එහෙම නෑ සුභානාගතේ තියෙනවා. බාලගිරි දෝෂේ වගේ. සුභානාගතේ අද නොවේ හෙට. කාටත් කියන්න පුළුවන්. සුභානාගතේ අද නොවේ හෙට.